හයි අද අපි කතා කරන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන. අද අපි කතා කරන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එක ගැන. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එක ගත්තොත් එහෙම 10 වසරේ තියෙන වැදගත් පාඩමක්. ඒ වගේම තමයි මේක 11 වසරේදී ඔයාලට දෙන O level විභාගෙදී ඇප්ලයි වෙන පාඩමක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකෙන් ගාණක් එනවම තමයි. ඒතකොට ඔයාලා මේක හරියට අවබෝධ කරගෙන මේකේ තියෙන කරුණු හරියට අවබෝධ කරගෙන ගණන් වලට කොහොමද දාන්නේ කියලා දැනගෙන ගණන් ටික හදන්න පුළුවන් වෙලා තියෙනවා. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා කියන්නේ සරලව ගත්තොත් එimhe අපි හිතමු මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා. ABC අනිත් එක අපි ගමු PQR කියලා. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනකොට මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ අනුරූප පාදයි අනුරූප පාද හා අනුරූප කෝණ අගයෙන් සමාන වෙන එකට තමයි ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා කියන්නේ. හරිද? සරලව ගත්තොත් ත්‍රිකෝණ දෙකක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වෙනවා නම් ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා කියනවා. සරලව කිව්වොත් එහෙම හැඩයෙන් සහ ප්‍රමාණයෙන් ත්‍රිකෝණ දෙකක් සමාන වෙනවා නම් අන්න ඒකට කියනවා ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා. මේ ත්‍රිකෝණ අංග සාම්‍ය අපට නිරූපණය කරන්න පුළුවන් සංකේත තියෙනවා. ඒකට නිරූපණය කරන්න පුළුවන් සංකේත ගත්තොත් එහෙම අපි මේ ත්‍රිකෝණ දෙකම සැලකුවොත් එම ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සාම්‍ය ඉරිකැලි 3ක් වදිනවා. සමානයි කියලා කියන නම් ඉරිකැලි 2යිනේ වදින්නේ මේ විදිහට. එතකොට අංග සාම්‍යයි කියලා කියන්නේ ඉරිකැලි 3ක් වදිනවා. මොන ත්‍රිකෝණයටද? PQR ත්‍රිකෝණයට. පැහැදිලි නේද? එතකොට අංග සාම්‍යයි කියන සලකුණ මෙන්න මේ සිම්බල් එක නැත්නම් මෙන්න මේ සලකුණ දැම්මට පස්සේ ත්‍රිකෝණ ගැන අංග සාම්‍ය ගැන ජ්‍යාමිතිය ගැන දන්න කෙනෙක් දන්නවා මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයට අංග සාම්‍ය කරලා තමයි තියෙන්නේ කියලා. අංග සාම්‍යයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ ප්‍රමාණය සහ හැඩයට මේ ත්‍රිකෝණයේ ප්‍රමාණය සහ හැඩය සමානයි කියන්නේ. හැඩය සමානයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාද තුනට කියන්නේ අනුරූප පාද තුනට මේ ත්‍රිකෝණයේ තියෙන අනුරූප කෝණ තුන සමානයි කියලා තමයි එතනදී කියන්නේ. පැහැදිලි නේද? එතකොට ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ත්‍රිකෝණ කියලා කියන්නේ පාද තුනක් සහ කෝණ තුනක් තියෙන ඒවානේ. ඒකට පාද තුනක් සහ කෝණ තුනක් තමයි මේ වගේ තියෙන්නේ අනිවාර්යෙන්. හරිද? එතකොට මේ පාද තුන සහ කෝණ තුන තමයි අපි මෙතනදී එකිනෙකට සමාන කරගන්න ඕනේ. එහෙම සමාන කරගත්තොත් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා කියන්න. පැහැදිලි නේද? එතකොට මේ විදිහට තියෙන මෙන්න මේ ත්‍රිකෝණ තුන. හරිද? මෙන්න නැත්තම් මෙන්න මේ විදිහේ තියෙන ත්‍රිකෝණයක අංග සම කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. හරිද? ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද? 4ක් තියෙනවා. පළවෙනි අවස්ථාවට කියනවා පා. දෙවෙනි අවස්ථාවට කියනවා පා. තුන්වෙනි අවස්ථාවට කියනවා කෝ පා. හතරවෙනි අවස්ථාවට කියනවා කර්ණ පා. හරිද? දැන් මෙහෙම කිව්වට ඇත්තටම ගත්තොත් එහෙම හරිද? එහෙම ගොඩ ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තියෙනවා ටිකක් ලොකු තේරුම් ගන්න. දැන් නේ අකුරු තුනක් නේ කියලා තියෙන්නේ. පා කෝ පා කර්ණ පා. හරිද? හරි. අපි මෙතනින් මුලින්ම කතා කරමු පා අවස්ථාව ගැන. පා අවස්ථාව. අපි ගමු නැවත වතාවක් ත්‍රිකෝණ දෙකක් පෙරලසම ABC PQR. හරි. අපි හිතමු මේ පාදේ දීලා තියෙනවා 6 cm, මේ පාදේ දීලා තියෙනවා 5 cm, මේ පාදේ දීලා තියෙනවා 7 cm. මේ පාදේ අපිට දීලා තියෙනවා 7 cm, මේ පාදේ දීලා තියෙනවා 5 cm. මේ පාදේ දීලා තියෙනවා 6 cm. හරිද? දැන් මේක දිහා බැලුවට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ? මේක දිහා බැලුවට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ? බලන්න. ABC කියන ත්‍රිකෝණයේ AB පාදයේ දිග 6යි. PQR කියන ත්‍රිකෝණයේ PQ කියන පාදයේ දිග 6යි. BC කියන පාදයේ දිග 7යි, PR කියන පාදයේ දිග 7යි. AC කියන පාදයේ දිග 5යි, QR කියන පාදයේ දිග
5යි. ඒක ඔයාලට පේනවා. දැන් මෙන්න මේ ත්‍රිකෝණය උඩින් ගෙනල්ලා නිකන් මේක තියන්න පුළුවන් වගේ එකක් තේරෙනවා. හරිද? අන්න ඒකට තමයි අංග සාමය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ AB කියන පාදය සමාන වෙනවා PQ කියන පාදයට. හරිද? BC කියන පාදය සමාන වෙනවා PR කියන පාදයට. මේ පැත්තෙන් ලියුවොත් එහෙම AC කියන පාදය සමාන වෙනවා PR කියන පාදයට. පැහැදිලි නේද? එතකොට මෙතන ගත්තට පස්සේ බලන්න AB වෙනුවට අපිට PQ ලියන්න පුළුවන්. මේ දෙක සමානයිනේ. BC වෙනුවට PR ලියන්න පුළුවන්. AC වෙනුවට PR ලියන්න පුළුවන්. AC වෙනුවට නෙමෙයි. AC වෙනුවට QR. QR කියන එක නම අපිට ලියන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණය අපිට ආදේශ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ එකකට කියනවා පාපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා. අයි පාපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්නේ අංග සම කරන්න අපි පාවිච්චි කරලා තියෙන මොනවා විතරද? පාද විතරයි. පාද විතරමයි. එතකොට පාද තුනක්. කියන්නේ එක ත්‍රිකෝණයක තියෙන පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන අනුරූප පාද තුනකට සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක පාපා අවස්ථාවකට තියෙන අංග සම වෙනවා කියලා. පැහැදිලි නේද? එක ත්‍රිකෝණයක තියෙන පාද තුනක්. මේක කටපාඩම් කරන්න එපා. හොඳට අහගන්න. මතක තියාගන්න. එක ත්‍රිකෝණයක තියෙන පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන අනුරූප පාද තුනකට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක පාපා අවස්ථාවකට අංග සමයි කියලා කියන්න පුළුවන්. පැහැදිලි නේද? ඒත් පාපා අවස්ථාවකට අංග සම වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාවට. හරිද? හරි. අපි තවදුරටත් මේක ගැන කතා කරොත් එහෙම අපි හිතමු මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් අපිට තියෙනවා කියලා. x y z. හරිද? තව ත්‍රිකෝණයක් තියෙනවා. PQR කියලා. වට දීලා තියෙනවා මෙන්න මේ දුරයි මේකයි සමානයි මේකයි සමානයි මේකයි සමානයි. මේ ඉරිකැලි ගහන එකේ තේරුම මොකක්ද? මේ ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට කියන්නේ මේ ඉරිකැලි ගහන එකේ තේරුම මොකක්ද? එක ඉරිකැලක් විතර ගහලා දෙනවා මේ ත්‍රිකෝණෙත් මෙන්න මේ පාදේ එක ඉරිකැලක් ගහලා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ පාදෙට තමයි මේ පාදේ සමාන වෙන්නේ. මේ පාදෙට කියන්නේ xy කියන පාදෙට qy කියන පාදේ කවදාවත් සමාන වෙන්න පුළුවන්ද? බෑ. ඒ මෙතන ගහලා තියෙන එක ඉරිකැලයි මෙතන ඉරිකැලි දෙකක් ගහලා දෙනවා. පැහැදිලි නේද? ඒවල අපිට මේක අංග සම කරන්න කියලා කිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් xy කියන පාදය සමාන වෙනවා pq කියන පාදයට. ඒක අපිට දීලා තියෙන තොරතුරන්නේ. ඒක දීලා තියෙන තොරතුරු වලට කියනවා අපි d ඇත කියලා. වරහන් ඇතුළේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. බලනවා සාධනය කරනකොට හේතු අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. ජ්‍යාමිතිය ප්‍රශ්න වල සාධනය කරනකොට අනිවාර්යෙන්ම හේතු ලියන්න ඕනේ. ඒකට මෙතන දීලා තියෙන තොරතුරක්. මේක d ඇත කියලා කියනවා. අපි මොකක් හරි එකක් හොයාගත්තා නම් ඒක අපි මොකක්ද කියලා ලියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය ගණන් හදාගෙන යනකොට සමහර වෙලාවල් වලට මෙන්න මේ වගේ ඒවා දීලා තියෙනවා අංග සම කරන්නේ ත්‍රිකෝණ දෙක. දැන් මේක වෘත්තයක්නේ. කේන්ද්‍රයේ ඉඳලා මේ පරිපීඩන රේඛාවකට කියනවා අරයක් කියලා. හරිද? ඒකට දී ඇත කියලා ලියන්න. ඒක වෘත්තයේ අරය. හරිද? මේ වගේ අදාළ විදිහට දීලා තියෙන තොරතුරු මොකක්ද කියලා අපි හරියටම දැනගෙන ඒක ලියන්නේ. ඒතර අපිට තව එකක් ලියන්න පුළුවන් මොකද්ද? x z කියන මෙන්න මෙයාට සමානයි. හරිද? q r කියන කෙනාට සමානයි. එයත් දී ඇත. තව ඉතුරුලා තියෙන එක පාදයයි y z කියන කෙනා සමාන වෙනවා pr කියන කෙනාට එයත් දී ඇත. පාද තුනක් තවත් පාද තුනක් ත්‍රිකෝණයක තියෙන එක පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන පාද තුනකට සමානයි. තමයි ලියන්න පුළුවන් xy z කියන ත්‍රිකෝණය අංග සාම්‍යයි PQR කියන ත්‍රිකෝණයට මොන අවස්ථාව යටතේද? පාපා අවස්ථාවේ. හරි. මොන අවස්ථාව යටතේද කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද අවස්ථා වර්ග 4ක් තියෙනවා. ඒකට හතරෙන් මොන අවස්ථාව යටතේද කියලා අපි අනිවාර්යෙන්ම ලියන්න. පැහැදිලි නේද? ඒකට මේක සරල උදාහරණයක්. ඒක කොහේ හරි තැනක තියෙන ජ්‍යාමිතියේ ගණනක් තිබ්බොත් කොහේම හරි තැනක තියෙන ජ්‍යාමිතියේ ගණනක් තිබ්බොත් එහෙම ඔයාට පේනවා නම් පාද තුනක් සමාන වෙච්ච පාද තුනක් තියෙන ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒ පාද තුනටම සමාන තවත් පාද තුනක් තියෙන ත්‍රිකෝණයක් කොහේ හරි තැනක තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කරන්න පාපා අවස්ථාව යටතේ. පැහැදිලි නේද? හරි.
අපි තව උදාහරණයකට යමු. තව උදාහරණයකට ගියොත් එහෙම දීලා තියෙනවා මෙන්න මේ වගේ සමාන්තර රාශියක් විදිහට. සමාන්තර රාශියක තියෙන ලක්ෂණ මොනවද? සමාන්තර රාශියක තියෙන ලක්ෂණ තමයි සම්මුඛපාද සමාන්තරයි වගේම දිගින් සමානයි. හරිද? ඔය හරි දැනග ලියා ගන්න ඕන නම් ලියා ගන්න. සම්මුඛපාද. සම්මුඛපාද කියලා කියන්නේ ඉස්සරහින් තියෙන පාද. ඉතින් A B C D කියලා. එතකොට AB පාදයට DC කියන පාදය අනිවාර්යෙන් සමානයි. BC කියන පාදයට AD කියන පාදය අනිවාර්යෙන් සමානයි. ඒ වගේම තමයි AB පාදයට සමාන්තරයි BC පාදය. BC පාදයට සමාන්තරයි AD පාදය. ඔන්න ඕක තමයි සමාන්තර රාශියක තියෙන ලක්ෂණ. ඒ වගේම තමයි අපි මෙන්න මේ විදිහට විකර්ණයක් අඳින්නත් නේද? මේ විදිහට විකර්ණයක් අඳින්න පුළුවන්. මෙන්න මේකට කියනවා විකර්ණයක් කියලා. හරිද? මෙන්න මේ විදිහට විකර්ණ දෙකක් ගන්නත් එහෙම මෙන්න මේ විකර්ණ දෙක කැපෙන තැන මෙන්න මෙයාලා ලම්බකයි කියලා කියනවා. හරිද? ඒක වැදගත් කාරණාවක්. මම මතක තියාගන්න සමාන්තර රාශියක සම්මුඛ පාද දිගින් සමානයි වගේම සම්මුඛ පාද සමාන්තරයි. යාලගේ විකර්ණ දෙකක් ඡේදනය වන ලක්ෂ්‍යය. ඒ කියන්නේ විකර්ණ දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ ලම්බකව. හරිද? ලම්බකව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේව තියෙනවා නම් ලම්බකයි කියලා කියන්නේ අංශක 90යි කියන එක. එක රේඛාවක් අනිත් රේඛාවට ලම්බකයි කියලා කියන්නේ රේඛා දෙක හම්බ වෙන තැන හැදෙන කෝණය අංශක 90යි. හරිද? අංශක 90යි. ඒකට තමයි ලම්බකයි කියලා කියන්නේ. ඒතකොට ඔන්න ඒ වගේ එකට තමයි සමාන්තර රාශියක් කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ සමාන්තර රාශිය අපි ගත්තොත් එහෙම අපිට කියනවා හරි සරල කතන්දරයක් කියන්නේ මෙයාලා අපිට කියනවා විදිහ මේ කැපෙන තැන ඕක කියලා ගමු. අපිට කියනවා ABC ත්‍රිකෝණය. ABC කියන ත්‍රිකෝණය ADB කියන ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්නන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය අංග සම වෙනවලු ADC ත්‍රිකෝණය බව පෙන්වනවා. හරිද? හරිම සරලයිනේ. අපි දන්නේ පාපාපා අවස්ථාව විතරයි. ඒකට පාපාපා අවස්ථාවෙන් තමයි මේක පෙන්වන්නේ. හරිද? බලන්න දැන් පටන් ගද්දි මෙවුවා සමාන්තර රාශියක් කියන එකක් ගත්ත ගමන්ම සම්මුඛ පාද මොනවා වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. සමාන්තර වෙන්න. ඒකට අපිට නිකම්ම ලියන්න පුළුවන් මේ බලන්න ABC ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය විතරක් සැලකුවොත් එහෙම AB කියනගෙන කාට සමාන වෙනවනේ? ADC ත්‍රිකෝණේ BC කියන පාදයට සමාන වෙනවා. මොකක් හින්දාද? සමාන්තර රාශියක සම්මුඛ පාද නිසා. හරිනේ. සමාන්තර රාශියක සම්මුඛ පාද හින්දානේ AB කියන එක DC ට සමාන වෙන්නේ. හරි. ආය අපිට මොකක්ද ලියන්න පුළුවන්? AD කියන කෙනා සමාන වෙනවද? BC කියන කෙනා කාට සමාන වෙනවද? AD ට සමාන වෙනවා. මතක තියාගන්න තව දෙයක්. ඔයාලා මුලින්ම ලක්ෂණය ලියන්නේ ABC ත්‍රිකෝණය නම් පළවෙනියටම ලක්ෂණ ටික ලියාගෙන යන්නත් ඕනේ ABC ත්‍රිකෝණය තමයි. හරිද? මෙතනදි මේ දෙපැත්ත මාරු කරලා මේ දෙකම සමාන වෙන කියලා මාරු කරලා ලියන්න බෑ. එතකොට කියනවා මේකට හේතුව මොකද්ද? සමාන්තර රාශියක සම්මුඛ පාද නිසා. හරිද? හරි. ඊළඟ තව පාදයක් අපි හොයාගන්න බෑ. තව පාදයක් වහින්න අපි හොයාගන්න. බලන්න ABC කියන ත්‍රිකෝණයටයි ABC කියන ත්‍රිකෝණයටයි පොදු වෙච්ච පාදයක් තියෙනව නේද? මෙන්න මෙයා විකරණය වෙන්නේ AC කියන අපිට ගන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදය කියලා. හරිද නේද? ඒකට පොදු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අපිට යාව ලියන්න පුළුවන් මෙතනදී පොදු පාදය කියලා. අපි පාපාව අවස්ථාවෙන්නේ මේක අංග සම කරන්න යන්න. එතකොට පාද තුනක් තමයි හොයාගන්න ඕනේ. පාපාව අවස්ථාවෙන් අංග සම කරනවා කියලා හිතාගෙන කෝණ හොයන්න යන්න එපා. ඒකට අපි කවදාකවත් එක් කරගන්න වෙන්නේ නැහැ. පාපාව අවස්ථාවෙන් අංග සම කරනවා නම් අනිවාර්යෙන්ම පාද තුනක් තමයි හොයාගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. ඉතින් මෙතනදී ගත්තට පස්සේ අපිට දැන් පාද තුනක් සමාන වෙලා තියෙනවා. දැන් ත්‍රිකෝණ දෙකේම පාද තුන සමාන වෙලා තියෙනවා. ඒක අපිට ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණය අංග සාම්‍යයි. ABC ත්‍රිකෝණය මොන අවස්ථාවෙන්ද? පාපාපා අවස්ථාවෙන්. පැහැදිලි නේද? තොරොන්න මේ විදිහට තමයි මේ වගේ ගානක් දුන්නොත් හදන්නේ. මේක හැම වෙලාවෙම අර හිතන්න. හරිද? පාද තුනකින් නම් ඔයාලා අංග සම කරන්න යන්නේ. අනිවාර්යෙන් අපි හොයාගන්න ඕනේ පාද තුන. හරිද?
පාද තුනකින් අංග සම කරන්න ගිහිල්ලා කෝණ හොයලා හරියන්නේ නැහැ. වෙන කිසිම දෙයක් හොයලා හරියන්නේ නැහැ. පාද අවස්ථාවෙන් නම් ඔයාලා අංග සම කරන්න. يعني ඔයාලට පේන්නේ මේක අංග සම කරන්න පුළුවන්. අපිට වෙන තොරතුරක් කිසිම එකක් දීලා නැතුව පාද වලින් විතරක් නම් මේ අංග සම කරන්න අපි තෝරගන්න ඕනේ අවස්ථාව. පැහැදිලි නේද? හරි. එතකොට පළවෙනි අවස්ථාව තමයි අවස්ථාව. දෙවෙනි අවස්ථාව විදිහට දෙවෙනි ආකාරයේ තමයි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන්. කර්ණපා අවස්ථාව. හරිද? කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව. මොකද්ද මේ කර්ණපා අවස්ථාව කියලා කියන්නේ? හරි. මොකද්ද මේ කර්ණපා අවස්ථාව කියලා කියන්නේ? ඉස්සෙල්ලා මට කියන්නකෝ කර්ණයක් කියන එකක් තියෙන්නේ මොන වගේ ත්‍රිකෝණයකද කියලා? අපි දන්නවා පොඩි කාලේ නම් කර්ණය කියන එක තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක විතරයි. හරිද? මේ ලෝකේ තියෙන ත්‍රිකෝණ ටික අපි ගත්තොත් එහෙම හරිද? සමපාද කියලා ත්‍රිකෝණ જાතියක් තියෙනවා. ඒකේ පාද තුනම සමානයි. සමද්විපාද ත්‍රිකෝණ කියලා જાතියක් තියෙනවා. ඒකේ පාද දෙකයි සමාන. ඊළඟට තියෙනවා විෂම පාද කියලා ත්‍රිකෝණ තියෙනවා. ඒකේ පාද තුනම අසමානයි. සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂම පාද ත්‍රිකෝණ ඊළඟට තියෙනවා ඍජු කෝණීය ත්‍රිකෝණ කියලා જાතිය. මේ ඍජු කෝණීය ත්‍රිකෝණ වල තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි දැන් ත්‍රිකෝණයක් ඇතුලේ කෝණ තුනක් තියෙනවනේ නේද? මෙතනත් කෝණ තුනයි. මෙතනත් කෝණ තුනයි. මෙතනත් කෝණ තුනයි. මෙතනත් කෝණ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඍජු කෝණීය ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණය තමයි තියෙන කෝණ තුනේ එක කෝණයක් අනිවාර්යෙන්ම අංශක අනුව. හරිද? හරි සරලයි මතක තියාගන්න. ඍජු කෝණීය ත්‍රිකෝණයක තියෙන ලක්ෂණය තමයි එක කෝණයක් අනිවාර්යෙන්ම අංශක 90. එතකොට අංශක 90ක් වෙච්ච එක කෝණයක් අනිවාර්යෙන්ම අංශක 90ක් වෙච්ච කෝණයකට තමයි අපිට මේ කර්ණක අවස්ථාව දාන්න පුළුවන්. මොකද මේකේ විතරයි කර්ණයක් තියෙන්නේ. හරිද? මේ ඍජු කෝණය තියෙනවනේ. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා කර්ණය කියලා. එතකොට ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය කර්ණය කියලා කියනවා. එතකොට මේවා බද්ධ පාද විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඍජු කෝණයට. බද්ධ පාද මොකටද? ඍජු කෝණයට. හරි ඍජු කෝණයට බද්ධ පාද විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? ඒක ගැන බැරි හිතන්න එපා. ඒ ඍජු කෝණයට බද්ධ වෙලා තියෙන පාද විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? කර්ණය කියලා කියන්නේ අනිවාර්යෙන් ඍජු කෝණයට කෝණයක ඍජු කෝණයට ඉස්සරහින් දෙන පාදයට තමයි කර්ණය කියලා කියන්නේ. හරිද? ඒතර කර්ණභා අවස්ථාවනේ. කර්ණභා අවස්ථාවෙන් අංග සම කරනවා කියලා කියන්නේ එක ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය සහ පාදය. හරිද? එක ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය සහ පාදය තවත් ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය සහ පාදයකට සමාන වෙනවා නම් අන්න එතෙන්ට කියනවා කර්ණභා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මෙයා ගත්තොත් එහෙනම් ABC ත්‍රිකෝණය අපි තව ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම PQR ත්‍රිකෝණය කියලා. අපි හිතමු මෙයා මේ විදිහට සමානයි කියලා. එතකොට හොඳට මතක තියාගන්න කර්ණයක් සහ පාදයක්. හරිද? කර්ණභා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්නේ එක ඍජු කෝණීය ත්‍රිකෝණයක තියෙන කර්ණය. AC කියලා කෙනා සමානයි PR ට මොකද්ද මේක? D1. හේතුව තමයි D1. AC සහ PR කියලා කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ කර්ණ දෙක. හරිද? කර්ණ දෙක සමානයි. ඒකට ඍජු කෝණීය ත්‍රිකෝණයක තියෙන කර්ණයක් තවත් ඍජු කෝණීය ත්‍රිකෝණයක තියෙන කර්ණයකට සමාන වෙන්න ඕනේ. එම ඍජු කෝණීය ත්‍රිකෝණයේම තියෙන පාදයක් අනිත් ඍජු කෝණීය ත්‍රිකෝණයේ තියෙන පාදයට සමාන වෙන්න ඕනේ. අපි දන්නවා AC සහ PR කියලා කියන්නේ කර්ණය. ඒකට අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සාම්‍යයි PQR ත්‍රිකෝණය මොන අවස්ථාවයටද? කර්ණභා අවස්ථාවයට. පැහැදිලි නේද? ඒතර ඔන්න ඔය විදිහට තමයි කර්ණභා අවස්ථාවෙන් මොකක් හරි ත්‍රිකෝණයක් අංග සම කරන්නේ. මේ මේවා අර ගොඩාක් වෙලා කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. හරිද? හරි සරල තීරිය. හරි සරල තීරි තියෙන. දැන් කර්ණභා අවස්ථාවේ අංග සම වෙනවා කියන්නේ මොකද නිකන් හිතන්න. කර්ණයක් සහ පාදයක්. එක ත්‍රිකෝණයක තියෙන කර්ණයක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක තියෙන කර්ණයක් සහ පාදයකට සමාන වෙනවා. හරිද? ඒකට ඒක හරි සරලයි. ඉතින් කර්ණ කියනම හොයාගන්න පුළුවන් ඉන්න මොන ත්‍රිකෝණවල විතරද? ඍජු කෝණීය ත්‍රිකෝණවල විතරයි. ඒතකොට ඍජු කෝණීය ත්‍රිකෝණවල විතරයි නම් කර්ණය කියනම හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ ඍජු කෝණීය ත්‍රිකෝණයක් කොහේ හරි තැනක තියෙනවා නම් ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක් කොහේ හරි තැනක තියෙනවා නම් එයාලගේ කර්ණයක් සහ පාදයක්
අනිත් ඍජු කෝණයේ ත්‍රිකෝණයේ කර්ණය සහ පාදයට සමානයි කියලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කර්ණ පහ අවස්ථාව යටතේ. පැහැදිලිද? දැන් මුලින්ම කතා කරා පාපා අවස්ථාව යටතේ. පාපා අවස්ථාව යටතේදී අංග සම කරනවා නම් අපි අනිවාර්යයෙන්ම පාද තුනක් හොයාගන්න ඕනේ. ත්‍රිකෝණයක තියෙන පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන අනුරූප පාද තුනකට සමානයි නම් අපි කියනවා පාපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා. දැන් අපි දෙවෙනියට කතා කරා කර්ණපා අවස්ථාව කියන එක. කර්ණපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න ඕනේ නම් අපට අනිවාර්යයෙන්ම ඒක මොන ත්‍රිකෝණ වෙන්න ඕනද? ඍජු කෝණී ත්‍රිකෝණ වෙනවා. හරියට හොඳට අත පැනින් හරි මක්කල් හරි ඔලුවට හරි දාගන්න ඍජු කෝණී ත්‍රිකෝණ වෙන්න ඕනේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්න නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් හොයාගත්තට පස්සේ ඒකේ කර්ණයක් සහ පාදයක් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයකට සහ පාදයකට සමානයිද කියලා බලුවම පස්සේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේ අංග සම කිරීමක් සිදු කරන්න. කන්ඩිෂන් හොඳට මතක තියාගන්න. පාපා අවස්ථාව යටතේ අංග සම කරන්න ඕන නම් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට අපි සමාන කරන්න ඕන. කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්න නම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණ ඍජු කෝණීය ත්‍රිකෝණ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒකේ කර්ණයක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කර්ණය සහ පාදයට සමාන වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. අපි ගණක් හරි. මේ කර්ණපා අවස්ථාව කියන එක තවදුරටත් අපිට වදින්න ගණක් හරි. හරි අපි හිතමු මෙන්න මේ වගේ එකක් තියෙනවා කියන්නේ. මෙන්න මේ වගේ වෘත්තයක් තියෙනවා. දැන් කේන්ද්‍රය තියෙනවා. මෙන්න x y z o. අපිට කියනවා x y z කියන ත්‍රිකෝණයයි x o z කියන ත්‍රිකෝණයයි. හරිද? මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා දෙන්න කියන්නේ. හරි. මොනවද කියන්නේ? XYZ කියන ත්‍රිකෝණයේ අංග සාම්‍යයි XZ O කියන ත්‍රිකෝණය බව පෙන්වන්න. හරි. එහෙනම් මොකද කරන්නේ? දැන් අපි දන්නවා කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ වගේ පරිධියකට ඇදපු රේඛාවකට මොකක් කියලා කියනවාද? වෘත්තයක අරය කියලා කියනවා. ඒක අපි දන්නවා. XY කියන කෙනා XO කියන කෙනාට අනිවාර්යයෙන් සමාන මොකක් හින්දාද? වෘත්තයේ අරයක්. හරිද? අපි දන්නවා XZ කියන කෙනා කවුද? XZ කියන කෙනා අනිවාර්යයෙන්ම කවුද? පොදු පාදය වෙනවා. හරිද? හරි. හරිනේ. වැඩේ කරලා ඉවරයි නේද? මෙතන නම් මෙතන මේ තියෙන වෘත්තයක ජාය කියලා. හරිද? ඒකට මම කියනවා YO කියන දිග සමාන වෙනවා වෘත්තයක ජාය. හරිද? ඔයාලා දන්නවද දන්නේ 10 වසරේ අන්තිමට වගේ ප්‍රමේයක් ඉගෙන ගන්න තියෙනවා. වෘත්තයක් ගත්තට පස්සේ මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ ජායකට අඳින ලබන රේඛාව එම ජායට ලම්බකයි කියන. හරිද? මොකක්ද කියන්නේ? වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක පිහිටි ජායකට අඳින ලබන රේඛාව එම ජායට ලම්බකයි කියලා කියනවා. හරිද? මොකක්ද කියන්නේ? හොඳට අහගන්න. වෘත්තයේ කේන්ද්‍රයේ සිට වෘත්තයේ ජායට අඳිනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ. හරිද? අන්නෝක තමයි ප්‍රමේය. මේක ඔයාලට තියෙන්නේ මම හිතන්නේ 10 වසරේ අන්තිමේට තියෙන ඒ වෘත්තවල ප්‍රමේයන් එක තමයි තියෙන්නේ. ඒක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. ඒකට ඒ වෘත්තවල ජාය ගැන, වෘත්තවල ප්‍රමේයන් ගැන හරියට අවබෝධ කරගන්න පුළුවන්. හරි සරලව කියලා දෙලා දෙනවා. වැල්ලට අරන් නැතුව. ජාය මොකක්ද? ඒ කියන්නේ ප්‍රමේය මොකක්ද කියන්නේ කියලා විතරක් හරියට කියන්නේ මොකක්ද කියන්නේ කොහොමද ඇප්ලයි කරන්න කියලා හරියට කරලා තියෙනවා. හරි බලන්න. මේ ප්‍රමේයයක් තියෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ තියෙන කේන්ද්‍රය x කියන්නේ කේන්ද්‍රය y කියලා කියන්නේ ජාය නම් කේන්ද්‍රයේ ඉඳලා ජායට අඳින ලබන රේඛාවේ මොකද වෙන්නේ? මෙතන අනිවාර්යෙන් අංශක 90ක් හැදෙනවා. අංශක 90ක් හැදෙනවා කියලා කියන්නේ මේක මොන ත්‍රිකෝණයක් බවට පත් වෙනවද? ඍජු කෝණීය ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. ඍජු කෝණීය ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා කර්ණය කියලා. එතකොට කර්ණ දෙකක් මොනවද වෙලා තියෙනවද?
සමාන වෙලා තියෙනවා. මේ ත්‍රිකෝණයට තියෙනවා පොදු පාදයක්. එතකොට මේක මොන අවස්ථාවකටද අංග සමය කියලා කියන්න පුළුවන්ද? කර්ණභාව අවස්ථාවකටද අංග සමය කියලා කියන්න පුළුවන්. ඇයි? මෙතන අරය කියන කෙනා මොකක් විදිහට මේ ත්‍රිකෝණය හැසිරෙනවද? කර්ණය විදිහට හැසිරෙනවා. ත්‍රිකෝණ දෙකටම එක දිගින් සමාන පොදු වෙච්ච පාදයක් තියෙනවා. එතකොට ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කර්ණයකට සහ පාදයකට සමාන වෙලා තියෙනවා. ඒක අපිට ලියන්න පුළුවන්. XYZ කියන ත්‍රිකෝණය අංග සාම්‍ය වෙනවා XZO කියන ත්‍රිකෝණයට මොන අවස්ථාවයකටද? කර්ණභාවාවස්ථාවයට. හරිද? පැහැදිලි නේද? ඒතකොට කර්ණභාවාවස්ථාවයට අංග සම කරනකොට අපි අනිවාර්යයෙන්ම මොනවද හොයාගන්න ඕනේ? ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයාගන්න පළවෙනියටම කර්ණයක් සහ පාදයක් එක ඍජුකෝණී ත්‍රිකෝණයක තියෙන කර්ණයක් සහ පාදයක් අනිත් ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයකට සහ පාදයකට සමානයි කියලා හොයාගන්න ඕනේ. පැහැදිලි නේද? ඒකට පාපාපා අවස්ථාවේදී අංග සම කරනකොට ත්‍රිකෝණයක තියෙන පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන පාද තුනකට සමානයි කියන හොයාගන්න ඕනේ. සමාන නැත්නම් අපි කොහොම හරි මේ විදිහට ආදාළ ප්‍රමේයන් පාවිච්චි කරලා තවත් ප්‍රමේයන් පාවිච්චි කරලා සමාන කරගෙන අපි හොයන්න ඕනේ. ඒතකොට පාද තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන පාද තුනකට සමානයි කියලා අපිට හොයාගන්න පුළුවන් වුණොත් ඒ ත්‍රිකෝණය අනිත් ත්‍රිකෝණයට පාපාපා අවස්ථාවේදී අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට කර්ණභාව අවස්ථාවේදී ත්‍රිකෝණ දෙකක් අංග සම කරනවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද බලන්න ඕනේ? ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ දෙක. ත්‍රිකෝණ ත්‍රිකෝණ වල විතරයි කර්ණ කියනවා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකට එක ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක් අනිත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයට සමානයිද නැද්ද කියලා හොයාගන්න ඕනේ. පැහැදිලි නේද? මේක අමතර කරුණක් වගේ. ඔයාලා දන්නවා ත්‍රිකෝණී ත්‍රිකෝණයකට ඇප්ලයි කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. හරිද? ත්‍රිකෝණී ත්‍රිකෝණයකට ඇප්ලයි කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පයිතගරස් ප්‍රමේය. හැමලමේටම වගේ නිකන් අමාරුයි වගේ හිතන ප්‍රමේයක් තමයි මේ පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ. මේක ඉච්චනම හලක අමාරුවක් නෙවෙයි. පයිතගරස් ප්‍රමේය කියන්නේ හරි සරල කාරණාවක්. පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් කියලා කිව්ව ත්‍රිකෝණී ත්‍රිකෝණ වලට හරි මෙතන x මෙතන y මෙතන z කියන හරිම සරල කාරණාවක් තියෙන මෙතන. පයිතගරස් ප්‍රමේය කියන්නේ මෙන්න මේ පාදයේ තියෙන ඍජුකෝණයේ තියෙනවානේ. ඍජුකෝණයේ ඉස්සරහින් තියෙන පාදයට කියනවා කරණය. හරිද? ඊතර පාද දෙක ඍජුකෝණයට බද්ධ පාද දෙකක් නේ තියෙන්නේ. හරි. මෙතනදී කියන්නේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයට අපි ඇන්දොත් එහෙම සමචතුරස්‍රයක්. හරිද? මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයේ මූලික කරගෙන අපි ඇන්දොත් එහෙම සමචතුරස්‍රයක්. හරිද? සමචතුරස්‍රයක් ගන්න. හරිද? සමචතුරස්‍රයක් ගන්න. හරිද? ඊළඟට මෙන්න මේ පාදයක් මූලික කරගෙන අපි අඳිනවා සමචතුරස්‍රයක්. හරිද? සමචතුරස්‍රය ගන්න පාදේ කියන්නේ x කියලා. අද y කියවනේ. ඒකට මේක සමචතුරස්‍රයක් නම් මේ පාදේ y නම් මේ පාදෙත් මොකද්ද? y. මේ පාදේ x නම් මේ පාදෙත් මොකද්ද? x. හරිද? හරි. අපි හිතමු දැන් මෙන්න මේකට අපි ගෙනල්ලා තුරනවා gadu. හරිද? හරි. මේ හිතන්න දැන් මේකත් එහෙම આવු. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් වුණාම අනිවාර්යෙන් පාද තුනක් තියෙනවානේ. හරි. ත්‍රිකෝණයේ ඉස්සරහින් ඉන්න පාදයට කියනවා කරණය. එක තියන්නකො. ඉදිරි පාද දෙක තියෙනවා. අන්න ඉදිරි පාද දෙකේ සමචතුරස්‍රයක් ඇන්දොත් මෙන්න මෙතන සමචතුරස්‍රයක් ඇන්දොත් මෙන්න මේ සමචතුරස්‍රයේ අපි වර්ගඵලය ගණනය කරාමයි මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගණනය කරාමයි එන අගයන් දෙකේ එකතුව මෙන්න මෙතන අපි අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයේ මෙන්න මෙතන අපි අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය තියෙනවානේ. හරිද? මෙන්න මෙතන අපි අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය තියෙනවානේ. ඔන්න ඔය වර්ගඵලයට සමානයි කියලා තමයි කියන්නේ. හරිද? ඔබ සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. ඔයාලා මේක තේරුම් ගන්න තමයි ඕන. හරිද? මොකක්ද කියන්නේ? ඍජුකෝණයේ ත්‍රිකෝණයක් ගත්තට පස්සේ ඍජුකෝණයට ඉස්සරහින් දෙන පාදයට කියනවා කරණය කියලා. හරිද? ඍජුකෝණයට ඉස්සරහින් දෙන පාදයට මොකක්ද කියලාද කියන්නේ? කරණය කියලා කියන්නේ. මේ ඍජුකෝණයට ඉස්සරහින් දෙන පාදයට කරණය කියලා කියනවා. එන්නේ කරණය මත අඳින සමචතුරස්‍රයක් තියෙනවානේ. සමචතුරස්‍රයක් අඳින්න. හරිද? සමචතුරස්‍රයක පාද දිගින් සමාන. එතකොට කරණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා කියනවා. සරලවම කියන්නේ
මෙන්න මේ පාදය මම ගත්තනේ x කියලා. මේ පාදේ y, මේ පාදේ z කියලා ගත්තනේ. හරි. ඒකට සරලවම කියන්නේ මෙයා x කියන එක පාත්තක දිගේ x නම් එයාගේ වර්ගඵලය එන්නේ කොහොමද? වර්ගයෙන් වෙන්නේ x වර්ගය. මෙයා ගත්තොත් එහෙම කොහොමද එන්නේ? y වර්ග. මෙන්න මේ දෙන්නගේ එකතුව සමාන වෙනවලු z වර්ගවල. හරිද? බලන්න මෙතන x ධන y නෙමෙයි z ට සමාන වෙන්නේ. x කියන කෙනාගේ වර්ගය ධන y කියන කෙනාගේ වර්ගය ධන සමානයි z වල වර්ගය. හරිද? එහෙනම් නැත්නම් මේක මෙහෙම නෙමෙයි. x ධන y ගේ වර්ගය සමානයි z වර්ගය නෙමෙයි. හරිද? හොඳට මතක තියාගන්න. x කියන කෙනා වර්ග කරලා. ඇයි මෙයාගේ වර්ගඵලය. හරිද? මේ සමීකරණ ප්‍රශ්නේ වර්ගඵලය තමයි වන්නේ. ඒතර වර්ගඵලය එන්නේ මේ දෙන්නගේ එකතුවේ වර්ගයෙන් නෙමෙයි. ඒකට x කියන කෙනාව වර්ග කරලා y කියන කෙනාව වර්ග කරලා z කියන කෙනාගේ වර්ගයට සමාන වෙනවා. හරිද? දැන් මේ x y z ඇසුරින් නෙමෙයි අපට ඔන්න ලියන්න පුළුවන් මේතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර AB කියලා ගත්තොත් එහෙම එයාගේ වර්ගය. ධන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර BC කියලා ගත්තොත් එහෙම එයාගේ වර්ගය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සමාන වෙනවා AC ගේ වර්ගය. ඔන්න ඕක තමයි සරලවම පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ. හරිද? කිසිම කතන්දරයක් නැහැ. සරලවම කිව්වොත් එහෙම කරණය තියෙනවානේ. ත්‍රිකෝණ ත්‍රිකෝණයක කරණය තියෙනවානේ. කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. හරි ඉතිරි පාද දෙකේ එකතුවේ වර්ගයට නෙමෙයි. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. හරිද? ඉතිරි පාද දෙකේ වර්ග. AB පාදයේ වර්ගය එකතු කිරීම BC පාදයේ වර්ගය. සමාන වෙනවා කර්ණ පාදයේ වර්ගයට. හරිද? මම සරලව පයිතගොරස් ප්‍රමේය මෙතන කියලා දුන්නේ සමහර ගණන් තියෙනවා. කර්ණපා අවස්ථාව යටතේදී හදනකොට හරිද කර්ණපා අවස්ථාව යටතේ සමහර ගණන් කියන්නේ ත්‍රිකෝණ අංග සම කරන්න එනවා සමහර ගණන් ඔය පයිතගොරස් ප්‍රමේය උපයෝගී කරගෙන දිගවල් හොයන හරිද ඒකින් නෑ මෙතන පයිතගොරස් ප්‍රමේය සරලව කියලා දුන්නේ පයිතගොරස් ප්‍රමේය කියන්නේ මොකක්ද ඒකේ ගණන් ඇප්ලයි වෙන්නේ කොහොමද සහ ඒකෙන් ගැඹුරට වීඩියෝ එකක් තියෙනවා ඒකට ඒක බලන්න පයිතගොරස් ප්‍රමේය තේරෙන්නේ නැත්නම් ඒක හොඳට බලන්න ඒකේ තියෙන ගණන් ටික හදන්න සහ ඒකේ තියෙන කරුණු හොඳට අවබෝධ කරගන්න ඒක පයිතගොරස් ප්‍රමේය ගැන සම්පූර්ණයෙන්ම කියලා තියෙනවා මෙතන සරලව නිකන් හැඳින්වුවේ කර්ණ පහ අවස්ථාව යටතේ සමහර වෙලාවල් වලට පයිතගොරස් ප්‍රමේයෙන් ගණන් හදන්න තියෙන හින්දා පැහැදිලි නේද? ඒතර පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ සරලව ඔන්න ඔය වගේ අදහසක් තියෙන එකක්. ඒතර මේක ඔළුවේ තියෙනවා නම් මොනම ගණනක් හදන්න පුළුවන්. ඒතර අපි අවස්ථා දෙකක් ගැන අද කතා කරා ත්‍රිකෝණාංග සාම්‍යයේ. පළවෙනි අවස්ථාව තමයි පාපාපා අවස්ථාව. ඒකට ත්‍රිකෝණයක තියෙන පාත් තුනක් තවත් ත්‍රිකෝණයක තියෙන පාත් තුනකට සමාන වෙන්න ඕනේ. එහෙම නම් පාපාපා අවස්ථාවේ අංග සමය කියලා කියන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව යොදන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයකට සමානයි නම් අපිට පුළුවන් කර්ණපා අවස්ථාවට අංග සමය කියලා කියන්නේ. හරි. අදට වීඩියෝ නවත්තනවා. හැමෝටම සුබ දවසක්.